සුපදසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් වැදගත් දෙයක් ගැන. ඒ තමයි ඔබ පෞද්ගලික අංශ රැකියාවක් කරනවා නම් ඔබ අද වෙනතුරු දන්නවද ඔබගේ EPF ගිණුමේ ඔබ විශ්‍රාමයේදී කොච්චර මුදලක් තියෙයිද කියලා. ඔබ හිතලා නැහැ නේද? ඔබ ගණනය කිරීම කළත් නැහැනේ. හරි. මම අද ගණනය කිරීමක් කරලා පෙන්නන්නම් ඔබගේ EPF මුදල සහ ඔබ පෙන්ෂන් යන්න බලාපොරොත්තු වෙනවා නම් පෙන්ෂන් යන දවසට ඔබට පොලියත් සමග කොපමණ මුදලක් ලැබෙයිද කියලා ඔබට ගණනය කිරීමක් කරන්න. ඒ සඳහා ඉතා පහසු ෆෝමැට් එකක් තියෙනවා මම දාලා තිනවා. ඔබට ඇඩ් කරන්න තියෙන බොහොම පොඩි ඩීටේල් ලොගයක් පමණයි. පහත ලින්ක් එක මම දාලා දෙනවා මේ ලින්ක් එකෙන් යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඊයර් එක. ඒ ඊයර් එක කියන්නේ ඔබ මේ වෙද්දී ඉන්න වර්ෂය කියන අද වර්ෂය. දැන් 2026 නිසා මම 2026 දානවා. ඔබේ වයස අපිටම අවුරුදු 30යි කියලා 30යි. EPF ගණනය කරන සඳහා ඔබගේ වැටුප. ඒ කියන්නේ මෙතනට දාන්න ඕනේ ඔබගේ සම්පූර්ණ වැටුප නෙමෙයි ඔබගේ මූලික වැටුප. එන බේසික් එක කියන්නේ EPF කැල් කරන්න ගන්න වැටුප. උදාහරණයක් විදිහට අපි දාමු 30000 කියලා. මේ වෙද්දි ගොඩක් අයගේ අවම බේසික් එක රුපියල් 30000 තමයි 30000 ගත්තේ. එහෙම දැම්මට පස්සේ ඔටෝමැටික්ලි මෙතනින් කැල් වෙනවා monthly EPF එක. ඒ කියන්නේ ඔබට ආයතනයෙන් 112කුත් ඔබගේ වැටුපේ ගමන 8ත් සමග ඔබට මාසිකව රුපියල් 6000ක් EPF එකක් ඔබට ආයතනයෙන් ඔබ වෙනුවෙන් ගෙවනවා. අවුරුද්දට රුපියල් 70000ක් වැටෙනවා. ඒ කියන්නේ උදාහරණයක් 100ට ඔබගේ බේසික් එක 30000 ආයෙනම් ඉතින් ඔබගේ 70 ගන්න මෙතන දාන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඉන්ට්‍රස්ට් එක. ඒ කියන්නේ වාර්ෂිකව පොලි ගණනය කිරීමක් තමයි EPF එකෙන් සිද්ධ කරන්නේ. EPF එකේ මේ වෙද්දී වාර්ෂිකව ඔබගේ EPF එකේ තියෙන මුදලට රුපියල් සමාන 111ක පොලි ගණනය කිරීම සිද්ධ කරනවා. මෙන්න මෙතන තියෙනවා ඕපනින් බැලන්ස් කියලා. ඒ කියන්නේ මේ වෙද්දී ඔබ දැනටමත් EPF එකේ EPF ඔබේ බැලන්ස් එකක් තියෙනවා නම් ඔබ දැනටම රැකියාව කරලා EPF බැලන්ස් එකක් තියෙනවා නම් ඒ බැලන්ස් එක මෙතනට දාන්න. මම සරලව හිතමු අපි එහෙම කරන්නේ නැහැ කියලා හිතමු. ඒක තමයි මෙතන දාන්නේ. salary increase. ඒ කියන්නේ ඔබගේ වාර්ෂික බේසික් මුදල යම් කිසි ප්‍රමාණයක වැඩි වෙනවා. 100ට 1කින්ද 2කින් 3කින්ද වැඩි වෙනවා නම් ඔයාලට මෙතන එක දාන්න පුළුවන්. 100ට 2කින් වැඩි වෙනවා 2කින් දාන්න පුළුවන්. මම මෙතන මගේ වැටුප් වැඩි වෙන්නේ නැහැ කියලා මුලින්ම. කිසිම වැටුපක් වැඩි වෙන්නේ නැහැ. මම පෙන්ෂන් යනකම්ම මගේ බේසික් එක තියෙන 30000 තමයි කියලා මම හිතනවා. ඕපනින් බැලන්ස් එකකුත් නැහැ. තියෙනවා නම් දාන්න පුළුවන්. එහෙම ගණනය කිරීමක් කරාට පස්සේ තා පහසුවෙන් මෙන්න මෙතන කැල් වෙනවා. මේ අවුරුදු 2026 නේ. මම අලුත් කෙනෙක් නිසා මට අවුරුදු 30යි. මෙතන වඩනවා 2027 වෙද්දි මගේ වයස අවුරුදු 31යි. ආයතනෙන් වාර්ෂික ඔබට 70000ක් හම්බ වෙනවා. ඉන්ට්‍රස්ට් එක රුපියල් 7900ක් හම්බ වෙනවා. 2027 වර්ෂයේ අවසන් වෙද්දී රුපියල් 79000ක් තියෙනවා ඔබගේ EPF එකේ බැලන්ස් එක. එතකොට ඔබට අවුරුදු 55 නම් ඔබ පෙන්ෂන් යන හිතාගෙන ඉන්නේ. ඔබ අවුරුදු 55 වෙද්දි 2051 වෙනවා. 2051 වෙද්දි ඔබට අවුරුදු 55යි. එතකොට ඔබට මෙතන වෙනවා EPF එකේ කොච්චර හම්බ වෙනවද? 91ක් තියෙන ඔබේ බැලන්ස් එක. 91ක්. ඒ කියන්නේ ඔබ හිතනවාද කොහොමද එහෙම වෙන්නේ? රුපියල් 70000ක් ලැබිලා 91ක් වෙන්නේ කොහොමද කියලා. මම ඔබට පෙන්නන්නම්. 70000 ගානේ ඔබේ වැටුප වෙනස් නොවි ගියා නම් ඔබට රුපියල් 18යි ආයතනෙන් ගෙවන්නේ. ඔබට පොලිය හම්බෙලා තියෙනවා 170. දැන් ඔබට සැකයක් දෙන්න පුළුවන් 18ට කොහොමද 170 පොලි වුණේ කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහිමයි. මේකදී වෙන්නේ වැල් පොලි ගණනය කිරීමක් වෙන්නේ. මෙන්න මෙතන උදාහරණයක් විතර ගමු. අවුරුදු 31යි රුපියල් 70000ක් හම්බ වෙන මුලින්ම ඉන්ට්‍රස්ට් එක 7900යි 79900 ඔබේ ශේෂය. ඒක තමයි 2028 වර්ෂයේ ආරම්භ ශේෂයක් විතර යන්නේ. 2028 වර්ෂයේත් ඔබට රුපියල් 79000ට අමතරව තව 70000ක් හම්බ වෙනවා. එතකොට මේ දෙකම එකතු කරලා මේ දෙකටම තමයි ඉන්ට්‍රස්ට් එක කැල් වෙන්නේ. ඊට පස්සේ 2028 වර්ෂයේ අවසානයේ 2.68ක් තියෙනවා. 2029 වර්ෂයේදී මේ 1.68ට තවත් 70000ක් එකතු වෙලා ඒකට 100ක වලක් කරලා. එතකොට 26000ක් පොලි හම්බ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් එන්න ඔබගේ ගිණුමේ ශේෂය මත තමයි පොලි ගණනය කිරීමක් කරන්නේ. එතකොට යන්න අවුරුදු යන්න ඔබගේ ශේෂයට අලුතෙන් ඇද්දන ප්‍රමාණයට වාර්ෂික අවසානයේ පොලි ගණනය කිරීමක් කරනවා. එතකොට තමයි ඔබට විශාල පොලියක් හම්බෙන්නේ. උදාහරණයක් විදිහට බලමු මේක ඇත්තද කියලා. මම ඔයාලට ස්ටේට්මන්ට් එකකින් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මෙහෙම. ඔබට මෙන්න මෙතන තියෙනවා මේක පේන විදිහට පැහැදිලිවම හිතනවා. මේ තියෙන්නේ ඇත්ත EPF ගිණුම් ප්‍රකාශය. මෙතන තියෙනවා ආරම්භක ශේෂයක් තියෙනවා. ඊට පස්සේ ජූනි මාසේ මෙයාට රුපියල් 31000ක් හම්බලා තියෙනවා. මේ මොකද මෙච්චර ලොකු ගණනක් හම්බලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ආයතනයේ මොහුගේ මම හිතන්නේ බොහෝ දුරට අප්‍රේල් මැයි කියන දෙක ගෙවලා නැහැ. ජූනි මාසේ තමයි ගෙවලා තියෙන්නේ. මේ මාසෙට අදාලා ගෙවුවට පස්සේ ඒ ගණන මෙතන වැටෙනවා. ඊට පස්සේ ජූලි මාසේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ආකාරයෙන් ඔහු EPF කරලා තියෙනවා. ඒක වෙනත් බැර කියලා. ඒ කියන්නේ ඇරියස්. මේ 73000 වෙන ඒ කියන්නේ ඔහුගේ ඇරියස් එකක්.
ඔහුගේ ඇරියස් එකක් ගෙවලා තියෙනවා පරණ ඇරියස් මොනවා හරි තිබ්බනම් ඒවත් ගෙවලා තියෙනවා 73000. පොලිය අනුපාත 111යි. පොලිය 50000යි. වාස්තර අවසාංශයේ රුපියල් 50000යි. මේ ෆෝමැට් එකට දාලා බලමු මේක හරිද කියලා. මෙන්න මෙතන ඉන්ටරෙස්ට් රේට් එක 11යි. මම 11 කියලා දාන්නම්. ඕපනින් බැලන්ස් එක තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ගණනය කිරීම හරිද කියලා තමයි මම ඔයාලට පෙන්නන්නේ. අපි මේ ගණන් ටික තුරු. ආරම්භක ශේෂ දෙනවා 3,33,138ක් 759ක් ජූනි මාසෙ මෙහාට ඇවිල්ලා දෙනවා 431,458ක් ඊපස්සේ 5,389 760යි ආයෙත් 5,389 760යි ආයෙත් 5,389 760යි නැවතත් 5,389 760යි 1 2 3 4යි 1 2 3 4යි පහයි තව දෙකක් දාන්න ඕනේ 5,389 760යි 760යි වෙනත් බැරි කිරීම හම්බලා දෙන 73,240ක් ඔන්න එන්ටර් කරා ඔන්න පහලින් පොලි ඔන්න මොකද උනේ මෙයාගේ වර්ෂයට ඕපන් බැලන්ස් එකත් එක්ක රුපියල් 4,68,000ක් ආයතන විසින් ගෙවලා තියෙනවා අපි දැන් බලමු මේ ගිණුම් වාර්ෂය අනුව පොලි හම්බලා දෙනවා ඔයාලට පේනවා ඇති මම දැන් zoom කරන්න ටිකක් 50,617ක් පොලි හම්බලා තියෙනවා වසර අවසාන ශේෂය 5,10,000යි අපි බලමු මේ ෆෝමැට් එකේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඕපන් බැලන්ස් එක 4.60යි ඉන්ට්‍රෙස්ට් එක 50,000යි 5,10,000යි ඔයාලට පේනවා ඇති මේ ෆෝමැට් එක මේ විදිහටම ලස්සනට හරියටම වෙලා තියෙනවා ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ දකින්න පුත්කලයා මේ තියෙන ඔහුගේ 2025 වර්ෂයට අදාළව තමයි ඔහුගේ මේ ගිණුම් ප්‍රකාශය තියෙන්නේ. එතකොට මේ වසර අවසාන ශේෂය 5,10,000යි. එතකොට මෙතන 5,10,000ක් මෙයාගේ වසර අවසාන ශේෂය තියෙනවා. මම මේක මෙතනින් දහන්නම්. දෙකක් දාමු. මේ තියෙනවනේ. එතකොට මේ පුත්කලයාගේ මෙතන අපි 2026 වර්ෂය දාමු. 2026 වර්ෂයනේ. එතකොට මේ පුද්ගලයාගේ ඔබ හිතන්න ඔහු මේ ඔබ ගිණුම් ප්‍රකාශ දැක්ක පුද්ගලයා නැවත රැකියාවක් කරන්නේ නැහැ කියලා. ඔහු 5,10,000ක් account එකේ ශේෂය තියෙනවා. 2026 2027 වර්ෂයේදී ඔහුගේ වයස අපි නිකන් හිතමු මෙතන ඔහුගේ වයස අවුරුදු 30යි කියලා. ඔන්න දැන් මෙතන 31 වුණා. රුපියල් ඉන්ටරෙස්ට් එක විතරක් ඔහුට හම්බ වෙනවා 56,000ක්. ඇයි 5,10,000 තමයි හම්බෙන්නේ. ඊට පස්සේ මේ ඉන්ටරෙස්ට් එක 5.66ක් වෙනවා ඔහුගේ 2027 වර්ෂයේ ශේෂය. එතකොට 5.66ට 2028 වර්ෂේ කැල් වෙනවා 62,000. ඔබ දන්නව නේද? එතකොට මේ ඔහු නැවත රැකියාවක් කරන්නේ නැතුව ඔහු නිකන් ඉඳියත් ඔහුට අවුරුදු 55 වෙද්දි මේ EPF එක ගන්න යද්දි ඔහුට උදාහරණයක් විදිහට වයස අවුරුදු 55 වෙද්දි 2051 වෙනවා. ඔහුට ලක්ෂ 69ක් තියෙනවා. මේ දැන් තියෙන ලක්ෂ 5ට පොලි හැදිලා ලක්ෂ 69ක් තියෙනවා ඔහුට රැකියාවක් දැනටම නොකරා නම්. අපිට මොහු රැකියාවක් කරා කියලා ඔහු රැකියාවක් කරා නම් අපි මෙතන දාමු ඔහුගේ බේසික් එක රුපියල් 30000 කියලා. එහෙමනම් මොකද වෙන්නේ? ඔන්න ඔබට වෙනවා ඇති. ඔහුගේ නැවත අර EPF එක කැල්ලීම සිද්ධ වෙනවා. ඔහුට අවුරුදු 55 දී ලාස්ට් 116ක් හම්බ වෙනවා. ඉතා විශාල පොලියක් හම්බ වෙනවා. ඔබ හිතන්නේ නැහැ නේද මෙච්චර මුදලක් හම්බ වෙනවා කියලා ඔබට? කවුරුත් හිතන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි විශාල වශයෙන් මෙච්චර ආයතන ප්‍රමාණයක් මෙතෙක්කල් මූලික වැටුප අඩුවෙන් තමයි ගෙව්වේ. නමුත් මේ විදිහට අලුත් පනතත් සමග මූලික වැටුප 30000 පමණ වෙලා තියෙනවා. ඒතකොට 30000 ප්‍රතිඵල තමයි ඔබට මේ හම්බෙන්නේ. ඉතින් ඔබත් මේ ලින්ක් එකෙන් ගිහලා මේ ගණනය කිරීමක් කරන්න. ගණනය කිරීමක් කළා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. දැන් දන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් සමහර ආයතන තියෙනවා වාර්ෂිකව 100ක් ගානේ පඩි වැඩි කරනවා. පඩිය නෙමෙයි මූලික වැටුප. අපි හිතමු මෙයාගේ මූලික වැටුප 100ක වුණා කියලා. ඔන්න 100ක වුණා කියලා මෙයා වර්ග දාන්න. එක වුණාන් පස්සේ මොකද වෙන්නේ? මේ ඔයාගේ EPF එක ප්‍රමාණය වැඩි වෙනවා. මොකද බේසික් වැඩි වෙනවා 30000 වැඩි වෙනවා. මෙතන කැල්ලීමක් නෑ. නමුත් මෙතන ගානට කැල්ලුවා මේ. ඔයාගේ EPF එකට 70000යි. නමුත් 2028 වර්ෂයේදී 72700ක් හම්බලා තියෙනවා. 2029 73000ක් කරලා තියෙනවා. මේ 100ක ගාන වැඩි වෙනවා. මෙහෙම වැඩි වුණා නම් මොහුට තවත් EPF එකක් හම්බ වෙනවා. මුදලක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි මම මේ ෆෝමැට් එක දාලා තියෙන ලින්ක් එකෙන් ගිහලා අනිවාර්යෙන් දාන්න. ඔයා හිතන්නේ නැති ගාණක් ඔයාලට හම්බ වෙනවා. ගණනය කිරීමක් කරලා ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. බොහොම ස්තුතියි.